ආදීන්ට ජීවිතයේ පළවෙනි වතාවට පුංචිහාරෝ පවත්වන කාව්‍යමය ධර්ම දේශනාවට සවන් යොමු කරන්න අවස්ථාවක් සැලසීලා තියෙනවා. අපි කොයි කාටත් එකපාරට ඇවිත් උදවිය නෙවෙයි. ඒක නිසා වෙටි වෙටි නැගිටලා යන්තම් දැන් පය ගහලා නැගිට ගන්න පුළුවන් වුණාට ඒක නිසා වැරදි හැරි වැඩ කරන්න පටන් ගන්න ඕනේ. මටත් පුංචි කාලේ පන්සලුත් වරදිනවා. බස් කම්පල තමයි කියලා දෙන්නේ. ඒක නිසා අපි කොයි කාගේ ජීවිත එහෙමයි. ඒ නිසා අපි සතුටු වෙනවා, ආශිර්වාද කරනවා. ආරච්චි කටුවේ දිනානන්ද පුංචි හාමුදුරන් වහන්සේට වඩා හොඳින් ශාසනික ජීවිත ඒ වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය සැලසෙන්නට කියලා ඒ වගේම අද දවසේදී කාව්‍යමය ධර්ම දේශනාව බොහොම හොඳින් සිද්ධ කරන්න උන්වහන්සේට ශක්තිය ධෛර්යය සැලසේවා කියන ආශිංසනයෙන් යුක්තව අපි කොයි කවුරුත් සාදු නාදයකින් උන්වහන්සේ පිළිගනිමු.
පඤ්ඤාය පරිසුද්ධති දුක් පිඳ කල්ප ගානනක් දාස පෙරුම් පුරා බුදු බව ලබාගෙන අපමණ වෙහෙස දරා අපටම දේසුව බණ අසමින් ගතිය පුරා දුරු කර ළඟාවෙමු දුක් නැති නිවන කරා බුදුබණ ඉදං වටිනා ධර්ම රත්නයක් පෙනිදු මුරත්නය බුදුබණ අහලා සිත ශාන්තිය ලබා ගන්න සත්වයන් අනන්තයි අප්‍රමාණයි ප්‍රියංකර මාතාව තම පුතා සංසාගෙන බණ අහලා සැපත් වුණා පියංකර පුතා අතකින් දරාගෙන සාගින්නෙන් පෙළීසෙන් සොටු සොයාගෙන ඇවිදින පෙරතිය කම්මු නියායෙන් පන්සල වෙත ගියේ ආහාරම් බලාගෙන පුතු හඬ තාලයි බඩගිනි ඉවසනු බැරුව පළදී තිබේ පෙර කරුමය බියකරුව පොඩි හිමි නාමක් ආලෝය මැලි කඳුරුව ගාතාවක් කියයි මිහිරිව ගරු සාරුව ඒ සුප්‍රේ ධම්මා පුතාට මෙහෙම කියනවා මා සන්දංකාරී පියංකර බික්ඛු ධම්ම පදානි පාසති අපි ධම්ම පදං විජානීය පරිමුඤ්ජේම පිසාචයෝනියා පියංකර පුතේ ඉවසා බඩගින්න හිමියන් දේශන දම් පාද සාවනට ගන්න එපිනින් වාලෙන් දෙව් සැප ලැබගෙන පැතුව මවහා පුතා සැනසුනිදහා මට නාතුව සංවර කරන් තුන්දර බාණ දෙසන විට ඇසුවොත් ලැබෙයි සම්බන්දෙලෝ වෙහිම සෙට ඇසූ බණ අනුව දිවි මඟ ගත කරන කොට ලැබගත හැක නිවන සැමතා සැනසුමට සංඝ සැඩ නාමං කාවියෙන් ගී බණක් ආසා සැනසුනි පෙර දිනෙක වින කළ කෙලෙස් නාසා
සැලකීම සැදැයෙන් සවන් දී කිරියෙහි යෙදවීම මහ පිංකමකි වැඩ සිදුවන හැමදාම නිවනින් ලැබෙයි සෑමටම සැනසීම බුදුරජාණන් වහන්සේ වැඩිහිටි කාලයේ අලව්නුවර සියලු යසීසුරෙන් පින්නු සෞභාග්‍ය සම්පන්න නගරයක් අලව්නුවර රජකල රජතුමා බල සම්පන්න රජ කෙනෙක්. එකලෙදි ආලව්නුවර රට රජ කරවන නිරිඳු වැජබෙයි නුඹ ගැබෙහි ලෙස තාරු මැද තාරිඳු නැත ඔව්වාගිය සට එන කිසි වෙකු විරිඳු යසතෙද එදාවි ඇත දාඹ දිව පසිඳු මේ රජතුමාගේ විනෝද කීඩාව තමයි මෝදඩේ මෙහෙයම උත්සවාකාරයෙන් රටේ මිනිසුන් අඬ ගසාගෙන කැලේ වට කර මුවන් අල්ලාගෙන එනවා. එක දවසක් මෙහෙම මෝදඩේ යන්නේ ගියා. සහ පිරිවලින් දිනයක මේ නිරිඳුතුමා මුව දඩයමට පිවිසුණු තුටු කරන ලැමා කිසිවෙකු ළඟින් පැන ගියහොත් මුවෙකු හැම රජ ඇතුළු පිරිස වනයේට වට කරලා ටික ටික ළඟා වෙනකොට කලබල වූ මුවෙක් රජතුමා ළඟින් පැනලා දිව්වා. රජලුව අන රජුවන්ට පිළිපදින්න වුණා. රජතුමා පසුපස එළවාගෙන ගියා. ඔහු වනාන්තරයේ ඉන්නවා ආලෝක කියලා මහා දර්ශනයක්. සුදු පැහැමුහක දෙපාසින් ඇත දල කැරකී පත බඩ ගෙඩිය යකුහට නම් නොම බාරකී අතකය හැඩි දැටිය ඇන්තේ මහවැරකී රතු වැඩ කරනු ආලවකට සුළු දෙයකී එළියට නේරා ගිය රතු පැහැ උදේ ඇස හරියට වාගෙලිරියසක බිය දෙන විගස යකුහට තිබෙන උල්නිය බිලි ගනු පිනිස දිවිතොර කරයි අසුවන් නැත කුකුස පලාතාමාගේ බලමහි මය සැමට කොළහලයකදී
අරගෙන ගියා. රජ පිරිසෙන් මග හැරුණා. මුවා නම් මරා ගත්තා. ඒත් ආපසු එන්න පාරක් තොටක් දන්නේ නැතුව මම්මුලා වුණා. රජතුමා මුවත් කරේ තියාගෙන ඔහේ එනවා. වෙහසක් වැඩි වෙලා විශාල නුග ගහක් දැකලා ගහයටට ගියා. ටිකක් විවේක ගන්න හිතාගෙන ආලවගේ අක්කාගේ විමානය තියෙන නුග ගහේ ඒ නුග ගහයටට ආපු ඕනෑම කෙනෙක් කන්නට වෙසමුණි රජුව ආලවගේ අකාට වරම් දීලා තිබෙනවා. එතනට පැමිණි ආය කන්නට ලැබුණ වරන් ඔහු දැක ආලව් යකු සතුටක් ලැබුවේ තරම් බඩකට පුරා ලැබ ගැනුමට ගොදුරු වරන් ලොව කර පහළ විය අභියස විලස බිරම් යකා දැකලා බයටපත් වුණ රජතුමා ආලෝකයක් මෙහෙම කියනවා. මම එමි ආලව් යකු බය බව දැනගන්න මට අවසර ඇත මෙහියා අය කන්න යනුවෙන් පැවසී යකු විලසට බිය ගන්න සරසුනි රාජතුමා අල්ලාගෙන කන්න රජතුමා යකාට මෙහෙම කියනවා. මම වෙමි ආලවක පුරයෙහි නිරිඳුතුමා ගෙන අමුවා කාබඩ කාට පුරනු තමා යනුවෙන් පැවසුවත් යකුගෙන් නොමැත සමා කන්නට හදයි රජු අල්ලා නැතුව පමා යකාගෙන් බේරෙන්න බැරි මෙතන රජුරෝ මෙහෙම කියනවා. නුගරුකට අධිපති යම් සෙන වියනි බල ඇති මාමිදුම යහපති එයින් වැඩ වෙයි ඔබට ඵල ඇති නොකත්තොත් මාබිලි වසයෙන් එයට සැලකිලි සමග ආහාර තලි ඔබට දින දින එවමි නරබිලි යකා මේ යෝජනාවට බොහොම සන්තෝෂ වුණා. ඌ කල්පනා කළා දැන් මට කන්න ලැබෙන්නේ මේ නුග ගහට එන මිනිසුන් සත්සෝදරයි. මේ නිසා බඩගින්න සිටින දින අනන්ත රජා නිදහස් කළාම හැමදෑම නරබිල්ලක් බත් තලියක් කන්න පුළුවන්. ආලවක රජුවන්ට මෙහෙම කියනවා. යකා එම ගසසා රජ මුදවමින් වෙසෙසා එව්වත් මුසා නිරිඳු දමනව කියයි වනසා රජුව කොහොම හරි අලව් නුවර සොයාගෙන ගොස් අමාත්‍ය මණ්ඩලය රැස් කරා. සිදු දේ විස්තර කරා යකාට වුණ පොරොන්දුව කිව්වා. අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරලා ඉරේ වැටිලා ඉන්න අය යකාට කන්න බිල්ලට දුන්නා.
එතැන් සිට සිර ගාත්‍ර ඌවෙකු බැගින් ගෙන ඇත බත් බත තබාත්‍ර යවති දින දින අරෝයකුට යන අය සිරගෙයට යකකුට දෙතැයි පිළිකොට රටතොට වී පහලට වැරදි නොකරති දන්නවා මුළු රට හිරේ වැටිලා සිටි අය දිනපතාම එක එක්කෙනා යකා වෙත යන නිසා අලුතෙන් හිරේ වැටෙන අය නැති නිසා හිරකරුවන් ඉවර වුණා. මේ නිසා බලෙන් හරි වැරද්දක් අල්ලගන්නට මුදල් පසුබිම් රන්නිදි ආදිය බීමට දමා තිබෙනවා. එවිට අවුලගත්තොත් කවුරුහරි පුරුෂයෙක් ඔහුව රාජසත්ව වස්තුවක් කැවීම සහ ඔහුව හිරේට ගන්නවා. එවිට රජුට ඔහුව කන්නට ලබා දෙනවා. ඒ නිසා මිනිසුන් කවුරුත් මේ මුදල් පසුබිම් කවුලන්නේ නැහැ. දහසින් බැඳී පියලි තිබුණත් නැණින් තැන හැලි යනමුත් පාය පැකිලි කෙනෙක් නොගති නිවන නිසා බිලි කලරුම් ගත වූවා හිරගෙදර හිස්නුවා රජුට රත් වූවා යළිත් මැති සබය කැඳවුවා ඇමතිවරු මේ ගැන සාකච්ඡා කරලා රටේ ඉන්න මහලු අය යකාගේ බිල්ලට යවන්න තීරණය කළා. මහල්ලන් අල්ලාගෙන ආවම එයාලගේ දූදරුවන් රාජමාලිගාවට ඉදිරියේ විදහනන්න පටන් ගත්තා. ඒ නිසා ඒ වැඩේ අසාර්ථක වුණා. එය කල නොහැකි තැන නිරිඳු තෙම බියපත් වින රැස් වූ ඇමති ගණ ලදරුවන් හට කළා කොඩි වින ඊට පස්සේ රටේ ලදරුවන් අල්ලාගෙන යකාට කන්න යවන්න පටන් ගත්තා. මේ නිසා ළමයි ඉන්න දෙමාපියෝ රට ඇත්තටලා ගියා. අන්තිමේදී ළමයිනුත් නැති වුණා. දැන් හෙට දවසට අරින්න කිසි කෙනෙක් නැහැ. මුළු රටේම ළමයි ඉදිරි වෙලා හිටියේ තමන්ගේ පුතා විතර. රජතුමා කල්පනා කරා පුතා බිල්ලට ඇරියේ නැති වුණොත් මාව ඇවිල්ලා බිල්ලට ගන්නවා කියලා. ඒ විට කොච්චර ආදරේ තිබ්බත් පුතාව බිල්ලට අරින්න ලැස්ති වුණා. දරුසෙන හාසේ උපදවන අගබිසවගෙන් පාන වුණ බිලිඳු දුරාගෙන යැවීමට පසු දිනට සැරසින මේ නිසා අම්මාට දිනු දරුදුක උලන්න බැරිම මේ විදියට විලාප දෙන්න පටන් ගත්තා. දරුහුරතලය බලමින් හැදූ වැඩුපෙමෙන් මරුවට දෙනු පිණිස පුතු ආරගෙන යාමෙන් දරුණුව නැගුණු දුකවාවනු බැරිවීමෙන්
නොසිතුව ඊරණමක් අන්විය මගේ පුතේ පෙරුණා කඳුළු බිසව ගෙලාය උණුවීමෙන් දරුදුක මගේ හදවත බුරක් නැගේ කරුණාවක් නැතිද පුත ඔබේ පියාණගේ මට දැනෙනවා දැන් මේ ලොව නිරේවාගේ බිලිදෙන්නට එපා රන් කැටි පුතා මගේ පෙම්බර පුතා